බර අඩු කර ගැනීම ගැන කතා කරනකොට අපි හැමෝම අතරේ නිතරම කියවෙන ප්‍රසිද්ධ කෑම වර්ග කිහිපයක් තියෙනවා. සමහරු කියනවා ප්‍රෝටීන් තමයි වැදගත්ම දේ කියලා. තවත් සමහරු කියනවා එළවලු තමයි හොඳම කියලා. තවත් පිරිසක් විශ්වාස කරන්නේ ග්‍රීන් ටී හෝ විවිධ පාන වර්ග වලට තමයි මේ දේ දහනය කරන්න පුළුවන් කියලා. මේ එක එක ಜಾති ගැන වෙන වෙනම කතා කළාට ඇත්තටම බර අඩු කරන්න උදව් වෙන්නේ මොකක්ද කියන එක ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම හරිම වැදගත්. කවුරු මොනවා කිව්වත් බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියේ යෝධයෝ දෙන්න තමයි චිකන් බ්‍රෙස්ට් සහ බ්‍රොකොලි කියන්නේ. මේක ලෝකයේ පිළිගත් සත්‍යයක්. චිකන් වල තියෙන ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණය නිසා අපේ බඩ ඉක්මනින් පිරෙනවා වගේම ඇඟේ මාංශ පේශී දිය වෙන්න නොදී ආරක්ෂා කරනවා. මාංශ පේශී වැඩි වෙනවා කියන්නේ ඇඟේ පරිවෘත්තීය වේගය ඉබේම වැඩි වෙනවා කියන එකයි. අනිත් පැත්තෙන් බ්‍රොකොලි කියන්නේ කැලරි ඉතාම අඩු නමුත් තන්තු බහුල කෑමක්. මේ දෙක එකතුව තමයි මේ දේ දහනයට හොඳම අඩිතාලම වන්නේ. මේ ගමනට අත්‍යවශ්‍ය තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ආමන්ඩ්. ග්‍රීන් ටී සහ ග්‍රේප් ෆෘට් වගේ දේවල් ආමන්ඩ් වලින් අපට අවශ්‍ය කරන හොඳ මේ දේ ලැබෙනවා. හැබැයි මේවා කැලරි අධික නිසා පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. ග්‍රීන් ටී වල තියෙන ප්‍රතිඔක්සිකාරකයේ සහ ග්‍රේප් ෆෘට් වල තියෙන විටමින් වර්ග අපේ ඇඟේ සීනි මට්ටම පාලනය කරන්නත් මේ දේ දහනය කරන වේගය වැඩි කරන්නත් ලොකු සහනයක් වෙනවා. මේ ඔක්කොම කෑම වර්ග අතරේ ගොඩක් අය නොදන්න නමුත් බහුලවම කාර්යභාරයක් කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇපල් සයිඩර් විනාකිරි. ඇයි මේක විශේෂ වෙන්නේ? අපි කෑම කෑවම රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. සීනි මට්ටම ඉහළ ගියාම ඇඟේ මේ දේ දහනය වීම తాවකාලිකව නතර වෙනවා. ACV වලට පුළුවන් සීනි මට්ටම හදිසියේ ඉහළ යාම පාලනය කරන්න. සරලවම කිව්වොත් අර අපි ගන්න චිකන්, බ්‍රොකොලි වගේ පෝෂ්‍යදායී කෑම වලිනුත් උපරිම ප්‍රයෝජනය ගන්න මේ ඉන්සියුලින් හෝමෝනේ හරියට වැඩ කරන්න ඕන. අන්න ඒ වැඩේට හොඳම දේ ACV. මේ කෑම වර්ග එකිනෙකට පරදවන්න බෑ. ඇත්තටම වෙන්න ඕනේ මේවා එකතු කර ගැනීමයි. ඔබට හොඳට චිකන් සහ බ්‍රොකොලි කන ගමන් ස්නැක් එකට ආමන්ඩ් ටිකක් කාලා කෑමට කලින් උදෑසන ACV පානයක් එකතු කරගත්තොත් ප්‍රතිඵලය 100% සාර්ථකයි. ඒ නිසා එක જાතියක් පස්සේ විතරක් දුවන්නේ නැතුව මේ සුපිරි ආහාර සියල්ලම බුද්ධිමත්ව ඔබේ ඩයට් එකට එකතු කරගන්න.